ඉතින් මමයි තව මාස 4යි තියෙන්නේ. ඉතින් ඔයාලා හරියට වැඩ ටික කරගන්න ඕනේ. මොකද සෙල්ලම් කරන්න අපිට කාලයක් නැහැ. පාඩම් 57ක් තියෙනවා අපිට. එතකොට ජ්‍යාමිතික ප්‍රමේයන් 42ක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට සූත්‍ර ටික හරියට මේ වෙනකොට පුළුවන් වෙන්න ඕනේ. 10 වසරේ ටික මේ වෙනකොට ආවරණය වෙලා තියෙන්න ඕනේ හරිනම්. නමුත් මේ මාස 4ත් ඇති ළමයි වැඩේ ගොඩ දාගන්න. ඉතින් ඔයාලට තේරෙන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම මේ පාඩමට අදාළ තීරි ටික සාකච්ඡා කරන්න සූදානම් වෙන්නම්. ඉතින් මෙච්චරයි දැනුවත් කරන්න තියෙන්නේ. සෙල්ලම් කරන්න කාලයක් නෙමෙයි. ඔයාලා වැඩ ටික හරියට කරගන්න. මොකද ඕලොල් විභාගයේ ළමයි දෙපාරක් කරනවා කියන්නේ ඒකේ ඇත්තටම තේරුමක් නැහැ. පළවෙනි පාරෙම මේක ගොඩ දාගන්න පුළුවන්. අවසාන මාස දෙකේ මාසේ වැඩ කරන්න ඉන්න එපා. මේ මාස 4 ඔයාලා පොඩි ප්ලෑන් එකක් හදාගෙන පිළිවෙලකට වැඩ ටික කරගන්න. ඉතින් මම වාසී ප්‍රනාන්දු ඔයාලත් එක්ක හැමදාම ඉන්නවා. ඒ වගේම ඔයාලට ජයෙන් ජයම වෙන්න ඕනේ.